විශ්ව ශක්තිය නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. විශ්ව ශක්තිය සහ විශ්ව ශක්තිය සම්බන්ධව කතා කරන වීඩියෝ මාලාවේදී මම කලින් කතා කරා විශ්ව ශක්තිය මොකක්ද, අපේ සිරුර තුළ හටගන්නේ කෙසේද, සිරුර තුළින් උද්දීපනය කර කෙසේද කියලා මම කලින් වීඩියෝ මාලාවල සඳහන් කරලා තියෙනවා. අද මම අලුත් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන අද ඉඳලා විශේෂයෙන් මේ සමාජයේ නිදර්ශන සාමාන්‍යයෙන් බහුලව කතා කරන මේ වරම් සම්බන්ධ වරම් කියන මාතෘකාවටදී බුළු විශාල ලෙස කතා කරන්න සිද්ධ වෙනවා. මේක වීඩියෝකින් වීඩියෝ මාලාවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. වරම් මොනවද කියලා ප්‍රධාන වශයෙන් වරම් කියන අපේ දෙවියන් සාමාන්‍යයෙන් කියන්නේ දෙවියන්ගෙන් හම්බෙන වරම්. දෙවියන්ගෙන් නෙමෙයි, මලගේ ඥාතීන්ගෙන් ඥාති දේවතාවුන් වහන්සේට අපිට වරම් මාලාවල් ලැබෙන්නේ. ඒ වරම් තියෙනවා ප්‍රභේදයෙන් ගොඩක්. අපි මුලින්ම ගත්තොත් ආරූඪ වරම, ප්‍රධාන ආරූඪ වරම, පූර්ණ ආරූඪ වරම, දිෂ්ටි වරම් කියලා කියනවා. ඊට පස්සේ අඩ සිහි වරම්, පස්සේ සිහි වරම්. සිහි වරම්, ඖෂධ වරම්, ඒ වගේ මාලාවක් වරම් සඳහන් කරන්න පුළුවන්. මුලින්ම මම කතා කරන්නම් අද ආරූඪ වරම් සම්බන්ධයෙන්. මොකද්ද මේ ආරූඪ වරම් කියන්නේ? ආරූඪයක් කියන්නේ අපට අපේ සිරුරට තව කෙනෙක් ඇතුල් වීමක්. ඥාතියෙක්. ඥාතියෙක් කියමුකෝ. අපි කියනවා දෙවියන් ඇතුල් වෙනවා කියන ඥාති සාමාන්‍ය දේවතා වහන්සේලා මිනිස්සු වලට කිසිසේවත් ඇතුල් වෙන්නේ නැහැ. මිනිස්සු වල සම්බන්ධ වෙන්නේ නැහැ, ආකර්ෂණයක් දෙන්නේ. වරම් වලට ගොඩක් එන්නේ සාමාන්‍යයෙන් යක්ෂපන්ති. යක්ෂපන්තියේ තමන්ගේ ඥාති කෙනෙක් යක්ෂපන්තියේ සේවය කරන ඒ සේවා ස්ථානයේ සාමාන්‍ය සිටින ඥාති දේවතා වහන්සේ කෙනෙක් තමයි වරම් ගෙනෙන්නේ. මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන් ආරූඪ වරම් වල එන්නේ මම කියන්නේ පූර්ණ ආරූඪ වරම් මමද කතා කරන්නේ. පූර්ණ ආරූඪයක් කියන්නේ සම්පූර්ණ ඥාති දේවතා වහන්සේ කෙනෙක් තමන්ගේ සිරුර අල්ල ගැනීම. කෙලින්ම අපේ කඳ අල්ල ගන්න. සම්පූර්ණ සිරුරට ප්‍රවේශ වීමක් තමයි ආරූඪ වරම්ගේ ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ උන්වහන්සේ ඒකට අවිල්ලා අපේ සිරුරට අවිල්ලා සියලු දේ පවසන්න පුළුවන් කෙනෙක් ගැන, නිවසක් ගැන හෝ කවුරු අපගේ පේන බලනවොත් ඒ සියලු දේ කියන්න පුළුවන්. අතීත වෙච්ච දේවල්, දැන් වර්තමාන තත්ත්වේ නිවස කොහොමද උට පේනවා. අපේ නබන තලයක් උන්වහන්සේට පේනවා. ඒ ආරූඪෙන් හැබැයි අපිට කිසි කල් සිහියක් වෙන්නේ නැහැ. ඒ කියන පුද්ගලයාට දේවගතියට කිසිම සිහියක් නැතුව ආරූඪ එන්නේ. ඒ ඥාති දේවතා වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම ඒ විස්තර ප්‍රකාශ කරන්නේ. ඒක තමයි පූර්ණ ආරූඪ වරම්. මේක එනවා සාමාන්‍යයෙන් දේවතා වහන්සේලා කියන්නේ ඉහළ දේවතා වහන්සේලා කියන්නේ මේකේ ඉන්නේ පිටපන්ති. අපි දැන් අතුල් පන්ති පිටපන්ති දේවතා වහන්සේලා දෙපළක් අපි දෙකක් සඳහන් කරනවා. පිටපන්තියේ විශේෂයෙන් කඩවර දේවතා වහන්සේලාගේ හත් කට්ටුවෙන් කම්බිලි දේවතා වහන්සේලාගේ ඉන්න තුන් කට්ටුව කඩවර කම්බිලි. ඊට පස්සේ ඔඩ්ඩිස ශූන්‍යම් දේව වහන්සේගේ, ශූන්‍යම් ගම්බාර දේව වහන්සේගේ ඉන්න වෙන ඔඩ්ඩිස කියලා. ඔඩ්ඩිස ශූන්‍යම් දේව වහන්සේලා එක ප්‍රභේද දෙකක්, ගම්බාර දෙවියන් හා ඔඩ්ඩිස දෙවියන්. එම දෙවියන්ගේ එකම ස්වරූපයෙන් ප්‍රති දෙකක්, යක්ෂ හෝ දේවසං කොටස්. ඒකෙන් තමයි ගොඩක්ම ඔය ආරූඪ වරම් එන්නේ. ඒ ඉන්නේ යක්ෂ දේවතා වහන්සේලාගෙන් ඉන්න යක්ෂ සේනාධිපති වහන්සේලාගේ යටතේ වැඩ කරන හෝ වහන්සේලා ළඟ ඉන්න ඥාතියෙක් හෝ කවුරු හරි පුද්ගලයෙක් තමයි තමන්ට වරම් ගෙනෙන්නේ ආරූඪ වරම්. ඒ ආරූඪේ කියන්නේ ආරූඪ ආවම ගොඩක් දුරට මේක බොහෝ ස්ත්‍රී පුරුෂ දෙපැත්තට වෙන්න පුළුවන්. ඒ ලංකාවේ මම දන්න තරමින් පූර්ණ ආරූඪ වරම් බොහොම අඩුයි. පූර්ණ ආරූඪයක් කියන්නේ ඒක නිකන් ග්ලේසියෙන් ගන්න බෑ. ඒ කියන්නේ පූර්ණ ආරූඪයෙන් පේනයක් බලන්න බෑ. සාද්‍රයක් කියන්නේ ගියාම ඒකට බෙර වහදනවා. එතන යක් බෙර. යක් බෙර යකිනි පද ඒවා ඇඳුම් ගෙජ්ජි ගිගිරි ඒ සම්පූර්ණයෙන් මේ තමන් ඒ විදිහට සැරසෙන්න ඕනේ. යක්ෂ දේවතා වහන්සේලාට සාමාන්‍යයෙන් සම්බන්ධව ඒකෙ වෙන්නේ පූර්ණ ආරූඪයකට නම් ඒ විදිහට තමයි සැරසිලා සාමාන්‍යයෙන් පේනයක් බලන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. මේ පේන බලන එකේ තියෙනවා විවිධ ප්‍රභේද. දිෂ්ටි ආරූඪයකින් පේන කියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන්. නිවාසල දේවල්, නිවාසල දෝෂ, කොඩි වෙන කරපුවා, හරි හුනියම්. හැබැයි උන්ට එය අහගන්න ඊට පස්සේ වැඩ කරන්නේ. කියන්නේ අපි ඊට පස්සේ ගන්නවා දැන් අපි ගේක තිබ්බොත් හුනියම් කරලා කියලා අපි ඒක කොට දාන්න බලන්නේ. අපි ඒක අයින් කරන්න තමයි ඊට පස්සේ බලන්නේ අපිලා එන කෙනා. ඊට පස්සේ ඒ එන කෙනා කියනවා හරි කියලා බාර ගන්නවා. නමුත් මේ බාර ගැනීම තුළ හැමෝටම මේක කරන්න බෑ. මොකද ඒකට අවසර තියෙනවා. කී පමණින් කොළ විනයක් ඉවත් කරන්න සාමාන්‍ය දේශෝෂයක් ඉවත් කරන්න අමාරුයි. ඒකට පූර්ණ ඉහළ දේව මණ්ඩලයේ අනුමැතිය තියෙනවා. කැපුම් අවසර විශේෂයෙන් තියෙනවා වරම් වලට. කැපුම් අවසර නැතුව වරම් කරන්න ගියොත්
තමන්ගේ තියෙන වරමත් හිර වෙන්න පුළුවන්. විශේෂයෙන් ආරූඪ වරම් බොහෝසේ හිර වෙන්න පුළුවන්, හිර කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිපත්ති මාලාව. ඒක තමයි ප්‍රතිපත්ති මාලාව එකට ගැලපෙන්නේ නැත්නම් හෝ තමන්ගේ වැරදි ආකල්ප රටාවක් තිබ්බොත් කිලි, විශේෂයෙන් කිලි. ඒ වගේ දේවල්ට අසු වුණොත් මේ වරම් මාලාව හිර වෙන්න පුළුවන් ආරූඪ වරම් මාලාව. යම්ස්කන් දෝෂ වෙන්නත් පුළුවන්. විශේෂ වෙන කාගේ අතට හරි යන්නත් පුළුවන්. වෙන දේවතා වහන්සේලා, අක්ක දේවතා වහන්සේලා පාලනය කරන්නත් පුළුවන්. එතන බොහොම පරිස්සමෙන් මේ ආරූඪ වරම. තමන්ට ගණ්ඩත් ඕන, අරන් වැඩ කරන්නත් ඕන. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒ න්‍යාය දේවතා වහන්සේගේ බලවත් කම, වහන්සේගේ තියෙන ශක්තිය තමයි තමන් දේවකේ තුමාට හෝ තුමියට ආරූඪ වරම් වල බලපාන්නේ. මේ ආරූඪ වරම් වල සාමාන්‍යයෙන් මං පූර්ණ ආරූඪ වරමක් බොහොම අඩුයි. ලංකාවේ අපේ ගොඩක් දෙනාට සාමාන්‍යයෙන් විශේෂයෙන් අපි ඉන්නවා ස්ත්‍රී ගෑනු උදවියට සාමාන්‍ය වරම් කියලා තියෙනවා. ඒක සම්පූර්ණ ආරූඪයක් නෙමෙයි. තියෙන අඩසිහි. අඩසිහි වරමක්. අඩසිහි වරම් වල වෙන මේ කතා කරන්නේ නම් අඩසිහි වරම් වල තියෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට කියන දේ මතකයි. නේද වහන්සේලා ඇඟට යම්කිසි මට්ටමකට එනවා. අපේ කකුලෙන් විශේෂයෙන් කකුල හරහා පාදේ තමයි ඇඟට ඇතුල් වීමක් වෙන්නේ. හිර වැටලා යන ගතියකින්. නමුත් තමන්ට සිහිය තියෙනවා. මොන හරි කිව්වත් ඒක හොඳට මතකයි. දැන් සමහරව මතක නැහැ කිව්වට කියපුවා හොඳට මතකයි. මොකක්ද තමන් කිව්වේ කියලා. මතක තියෙනවා. යම්කිසි මට්ටමකට මතක නැතිවීමක් වෙනවා, ආරූඪයක් වෙනවා. හැබැයි පූර්ණ ආරූඪයක් නෙමෙයි. අඩසිහි. ගොඩක් තියෙන්නේ මේ අඩසිහි වරම් තමයි. ඒක මතකේ හෝ තමන්ට කියන දේත් මතකයි. නමුත් එක පැත්තකින් තමන්ට ඉබේම කියවෙන මේ භාෂාව වෙනවා. දැන් යක්ෂ භාෂාව සාමාන්‍යයෙන් එනවා එකට කර්ණ මුණ්ඩේ සාත් එනවා. ඒක විදියට චිත්ත මුණ්ඩේට පණවිඩ ගන්න පුළුවන්. කර්ණ මුණ්ඩේ කියන කනට කියනවා. චිත්ත මුණ්ඩයෙන් සිතුවිලි වලින් කියන නැත්නම් කතා කරනවා. සාමාන්‍ය නොදන්න භාෂාවක් කියයි ඉබේම කතා කරනවා. ඒක අඩසිහි වරම් වලට එනවා. දෘෂ්ටි වරම් වලටත් විශේෂයෙන් එන්නේ නොදන්න භාෂාවක් කතා කිරීම. නමුත් ඒක යා හිතලා ගන්න දැන් ඉබේ වෙන දෙයක්. පණවිඩයක් හසුරවන්නේ මේ විදියට තමයි. ඒකට මේ ආරූඪ වරම් වල දන්නවා හුඟක් දෙනාට තියෙන්නේ මේකේ දෝෂ. අපි දන්න වරමක් ආව කියලා දැන් හුඟක් දෙනා පොඩ්ඩ දැනෙන්න ගත්තම සුද්ධ ස්ථානකට ගියාම චුට්ට ඇඟිලි උලන්න ගන්න පොඩ්ඩක් මොන හරි බෙරියක් ගහනකොට සමහරට ඉන්න බෑ. ඒ ගොඩක්ම වරමකට නෙවෙයි ඒක තියෙන දෝෂයකට. ඒ කියන්නේ සමහර විට අපේ මැනිකේ ඥාති කෙනෙක් ඒ මොහොතේ අපේ ඇඟේ ඇවිල්ලා ඉන්න පුළුවන්. වරම් දෙන්නේ නෙවෙයි හැබැයි ඉන්නේ. ඒක වරමකටනේ වර්ධවා පිට වහ ගන්න සමහරව. වරමකට ඉතින් යාට පින් ලබා ගන්න අපි ළඟට එන්න පුළුවන්. ඒ කියන්නේ යාට අපි හරහා එයාගේ පින්කම් කරගන්න. සමහර කියවනේ දවරවා මට ජාසිනෝදී මාසයට යන්නේ, පුවන්ගලි සෑයට යන්න, අට පෙරිකර පූජා කරන්න, දැඩිමුණ දේවාලට යන්න, උන්නේසරම් හැමතැනම සමාජයේ මේ වරම්ලාභියව ඇවිද්දවල යාගේ ටික කරගෙන එයා ඉතින් පිට වෙනවා. ඊට පස්සේ අර පුද්ගලයා ලොකු ප්‍රශ්නයකට එනවා. මූලධන මොකද සල්ලි ටික දැන් කරලා තමන්ගේ තියෙන රත්තරන් බඩු සමරුගස්ත දේවාල හදනවා. ඊට පස්සේ ඒවත් කරගන්න විදියක් නැහැ. පේන බාන්න හැකියාවක් නැති වෙනවා. ටික කාලයක් ඉඳලා යනවා. ඒ දෝෂ විශේෂයෙන් ලෙඩ වෙනවා. මේ ශරීරේ ලෙඩ කරන්න පුළුවන් මෙන්න මේ වරම් වලින්. හුඟක් ගෑනු කට්ටියට වලට ගොඩාක් තියෙන උදරගත රෝග විශේෂයෙන් බඩ. ඔයගොල්ලන් ඉන්නේ ගොඩාක් උදරාශ්‍රිතව. තමයි මේ ආශ්‍රිත තමයි ඔයගොල්ලන්ගේ ලැබුම් කරගෙන ඉන්නේ සාමාන්‍යයෙන්. ඒ අමනුෂ්‍යාත්ම එක වරම් වලට එන එක නෙමෙයි. ඒක අමනුෂ්‍ය දෝෂ. ඒ දෝෂ හුඟක් කට්ටිය බල කරගන්නව පහම් පත්තු කරන නොදන්න පහම්. ඒක කියන්නේ විශේෂයෙන් පහම් පත්තු කිරීමේදී පහම් මාලාව බොහොම පරිස්සමෙන් කරන්න ඕන. හොඳ පූර්ණ තමන්ට එන පිරිසුදු වරමක් නැත්නම් පහම් පත්තු කරන දන කිසිසේත් දිව්‍යන් වහන්සේලාට විශේෂයෙන් කඩවර කම්බිලි දිව්‍යන් වහන්සේලාට පහම් පත්තු කරොත් අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. දෝෂයක් තිබ්බත් ඒ දෝෂ බල වෙන්නේ. විශේෂයෙන් තමන්ගේ ඉන්න ස්ථානවල. දන්න විශේෂයෙන් හැම විමසක වගේ සාමාන්‍යයෙන් වරම් එන විමස්වල විශේෂයෙන් බාහිරවද අපි දන්නවා බාහිර දිව්‍යන්ගේ දෝෂ වලට ලක් වෙනවා. විශේෂයෙන් බාහිරව පාද තියෙන විමස් තිනවා. ඒ වල වරම් මාලාවක් ආවොත් බාහිර දිව්‍යන්ගේ අනිවාර්යයෙන්ම අවසරයක් ලබා ගත යුතුමයි. ඒ අවසර නැතුව කිසිම වරම් සුද්ධ වරමක් අත්තත් උන්ට කරගන්න බෑ. බාහිර දිව්‍යන්ගේ අවසර භූමිපාල දිව්‍යන්ගේ අවසර බාහිර සබ්දන් සත් කාල භෛරව ස්වාමීන් ප්‍රධාන වශයෙන් ශිවදේව වහන්සේගේ රුද්‍රාත්මයක් කාල භෛරව ස්වාමීන්ගේ ඊනවම් වහන්සේගේ ආත්ම දස භෛරව අෂ්ට භෛරව ඊනිවස්ස පාලව සීලම් භෛරව කොටස් විශේෂයෙන් ඉන්නවා ආතාල පාතාල කියන කොටස් දෙකක් වගේ පහත්ම කටද ප්‍රේත කොටස් උන් හරි ධර්ම කොටස් උන් තමයි ඔවුන් තමයි නිධාන බාර විශේෂයෙන් ඉන්නේ භූමිය වල තියෙන නිධාන බාරව අයිතිකාරව සාමාන්‍ය ඒ භෛරව කොටස් උන් මොසර ගන්න වෙනවා ප්‍රධාන භෛරව කාල භෛරව ස්වාමීන් ප්‍රධාන භෛරවතුමා මයිතපත් නැත්තම් ඔය කිසිම වරමක් කරගන්න තමන්ට හම්බෙන්නේ නැහැ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව තව පහන් පත්තු කිරිල්ල සාමාන්‍ය තමන්ට හොඳ පිරිසුදු වරමක් කියලා ඉස්සෙල්ලා හොයා ගන්න. ප්‍රධාන වශයෙන් මත ගුරුවරයෙක් තමන්ගේ වරම තෝරා ගන්නවා. වරම හොඳ සුද්ධ කරගන්න එක තමයි වරම පැහැදිලි කරගන්න ඕනේ. හොඳ වරමක් කරන් යනවා කොහොමද සුද්ධ කිරිල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි වරමක් තමන්ට එනවා නම් උසස් දේවතා මහන්සියලා ඉන්නේ මණ්ඩලෙ. විශේෂයෙන් ආකාශ අපතන සිහිවරම්. ඒක මම ඉදිරියට කතා කරන්න වෙනම. සිහිවරම් සම්බන්ධ සිහිවරමුත් ඒ වගේ සිහිවරම් වල ඉන්න උසස් ඥාති.
පින් තියෙන උසස් ඥාති වුන් සිරුරට කිසිසේත් පැමිණෙන්නේ නැහැ ආරූඪ වීමක් වෙන්නේ නැහැ. හැබැයි පණිවිඩ දෙනවා සිතට. සිතුවිලියේ පුද්ගලයාට පුද්ගලයාගේ තියෙන ප්‍රතිපත්ති මාලාවට අනුගතව ගන්න පුද්ගලයා හොඳට පින්වන්ත වෙන්න ඕන, භාවනා යෝගී වෙන්න ඕන, භාවනා කරන විශේෂයෙන් විශේෂ ශක්තියත් එක්ක නිතරම එක්තව වෙලා විශේෂ ශක්තියත් එක්ක යන එකත් තමයි සීවරම් කියන්නේ. ඒක වෙනම වරම් විශේෂයක්. ඖෂධ වරමුත් එන්නේ හා සම්බන්ධව. දැන් මම අද කතා කරේ ආරූඪ වරම්. ආරූඪයේ දිස්ත්‍ති වරම් ගැහෙන ඔලු කරකවල සමටන්නේ බෙල්ල කරකවලා ඒක ආරූඪයක් ඇත්තට තියෙන එක බොරුවක් නෙමෙයි. ආරූඪයක් කියන එක ඒක ධර්ම පූර්ණ ආරූඪ වරමක්. මුගක් දෙනා සමහර මවාපාලනත් කරනවා. නමුත් ඒක නිකන් ඔය පන්සලකට ගිහිල්ලා ඔලු කරකවන්නේ නැතිවමක් නෙවෙයි. ඒක වෙන නිකන් දෝෂයක්. දෝෂයක් මනුෂ්‍ය අමනුෂ්‍යෙක් නිකන් ඇඟට රිංගීමක් ඒ වෙලාවේ කරන්නේ. එයා දන්නේ නැහැ මොකද ඊට පස්සේ වෙන්නේ. ඇති වැඩකුත් නැහැ. මොකද ඒකෙන් කිසි හානියක් වෙන්නේ නැහැ. තමන්ට අසනීප තත්ත්වයක් වෙන තමන් හැමදාම එක තැන. ආර්ථිකෙත් නැති වෙලා යනවා. අන්තිම නිකන් සමාජ විහිළුවකටත් ලක් වෙන්න බලනවා මේ විදිහට. පූර්ණ ආරෝඩයක් ගන්න වෙනම ක්‍රම තියෙනවා. ඒකට හොඳ දේවාලයක් පිරිසුදු හදලා ඒ වගේ මං කුවර බෙර තාලෝන කොල් මුර ගායනා කරලා ඒ වගේ ගෙජ්ජි දාලා ඒකේ සලු අඳින්න විශේෂයෙන් රතු පාට හුරු සලු. ඒකේ එන්නේ යක්ෂ දේවතා වහන්සේනම තමයි එන්නේ. ඒකේ සිද්ධි ක්‍රමේ හරි. ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඒකේ ඉන්නේ පුද්ගලයාට වෙනස් තමයි මේ ආරෝඩ වරම් පිළිටන්නේ. දැන් අද මම වීඩියෝ එක මෙතන නවතිනවා. මොකද දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව වරම් ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙනවා අඩ සිහිවරම්. සිහිවරම් සහ ඖෂධ වරම් වෙන වෙනම මම කතා කරන්නම්. මේ සමාජය ඇත්ත සත්‍ය පහදලා දෙන්න ඕනේ. මොකද මේ සමාජයේ තියෙන වරම් ඇත්තට විහිළුවක්. උදාන හැම තීරමක් නැති විහිළුවක්. පස්සේ සමහර දේවාල ගාන ගිහින් වරම් හදා ගන්නවා. එක දේවාල ගාන එක කයිපෝට් එක මෑණිවරුන්ට එක විදිහට අදහස්. නමුත් මේ වරම් කියන එක විශේෂයෙන් දෙවියන් දෙන තමන් ත්‍යාගයක් පෙර පිනහා සම්බන්ධ වෙන එකක්. විශේෂයෙන් සේවය කරන්න මිනිසුන්ට අසරණ වැඩ තියෙන දෝෂ තියෙන උදවියට සේවය කරන්න තමයි අසරණ ජනතාවට සේවය කරන තා තමන්ට වරමක් හිමි වෙන්නේ. එක දෙන දේව මණ්ඩලයෙන් තමයි ඒක තමන්ට පෙර පින අනුව හිමි වෙන්නේ. ඉතින් මේ වරම හොඳට තේරුම් බේරුම් ගන්න ඕන. මොකද්ද කරන්න තමන්ට තියෙන වරම මොකද්ද? හරි තේරුම් අරන් තමන් ඒ විදිහට වැඩ කටයුතු කරන්න ඕන. කිසිම කලබල වීමක් නැතුව තමන්ට මොකද දෙන වරමක් නම් තමන්ට දෙවියෝ දෙන එක වෙලාවට තමන්ට දෙනවා. මේ ඉස්සෙල්ලා වරම් මාලාවත් දාන්න ඕන වරමක පරිශන කාලයක් තියෙනවා. අපි දන්නවා ඒක මාස 8ක් අවුරුද්දක් දෙකක් වගේ යනවා. ඒක බොහොම අසීරු කාලයක් වරම් හිමි දරුවට. ඒක අපි සාමාන්‍යයෙන් එක අපිත් මුලින්ම මමත් ඒක අත්දැකීම ලැබලා තිනවා. පෞද්ගලිකව සියලු දේම ලැබුණ නැති කරනවා. සියලු දේම කොම් කරන එක වෙනවා. සියලු දේම තමයි එපා කරවීමක් යන්න වෙනවා. හැබැයි මේක අතරින් නැතුව කරොත් උන්වහන්සේට පස්සේ ඒ වරම තමයි ප්‍රධානී කරනවා. අතරමඟ නැවතුනොත් තමන් කඩා කප්පල් වුණොත් එතකේ වරම එතනින්ම ඉවරයි. ඒ ගමනත් ඉවරයි. ඊට හොඳයි ඒක නොකර තමන් වෙන දෙයක් කරගන්න එක. ඒවල තමයි දෝෂේ ඉන්නේ අසනීප තත්ත්වෙ ඉන්නේ. ඒ වගේ දේවල් තමන්ගේ මනස හරියට පිරිසුදුව තියාගන්න ඕනේ. ප්‍රතිපත්ති රකින්න ඕනේ. එතන බුද්ධ වන්දනා තමයි බෞද්ධයෙක් නම් තමන්ගේ ආගම කොළුව ප්‍රතිපත්ති රැකලා පන්සල් විශේෂයෙන් පන්සල් රැකීම අනිවාර්යයි. සීල පරම දරුවන් පන්සල් රකින්න ඕනේ. තමන් එල්ල පුළුවන් තරම් තමයි පිරිසුදුව සිත පිරිසුදු කරගෙන භාවනාව යෝගීව හිටියොත් එතරම් සමාජයට සේවයක් කරන තමන්ට ඉහළ දේව මණ්ඩල වලින් අනිවාර්යයෙන්ම අවසරය ලැබෙනවා. හොඳයි. මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියේදී සියලුම වරන් සම්බන්ධයෙන්ම වීඩියෝ මාලාවක් ගෙනෙන්න. දෙවිට